හෙලෝ මගේ ආදරණීය යාළුවනේ. ඉතින් අදත් අපි ටිකක් වෙනස් විදියට ටැරොට් කාඩ් රීඩින් එකක් බලන්න තමයි යන්නේ. ඉතින් අද අපි බලන්න යන රීඩින් එක තමා තර්ඩ් පාර්ටි සිචුවේෂන් එක ගැන. මේක බලන වෙලාව වෙනකොට ඔයාට තර්ඩ් පාර්ටි සිචුවේෂන් එකක් තියෙනවා නම් හෝ ඔයා දන්නවා නම් ඔයාගේ අදාළ පර්සන්ට වෙනත් පාර්ශවයක් එක්ක සම්බන්ධකමක් තියෙනවා කියලා, එහෙනම් අනිවාර්යයෙන්ම මේ ටැරොට් කාඩ් රීඩින් එක ඔයා බලන්නම ඕන. ඉතින් වෙනද වගේම පයිල්ස් දෙකක් තියෙනවා. ඔයා හොඳට හිතලා ඔයාගේ අදාළ පාර්ශවය ගැන හොඳට කන්සන්ට්‍රේට් කරලා මේ පයිල්ස් දෙකෙන් ඔයාට හිත යන පයිල් එක තෝරන්න. හෙලෝ මගේ ආදරණීය පයිල් නම්බර් 1 තෝරගත්ත යාළුවනේ. ඉතින් අපි බලමු ඔයාගේ තර්ඩ් පාර්ටි සිචුවේෂන් එක ගැන. මෙතන නම් අනිවාර්යයෙන්ම පැහැදිලිවම තුන්වෙනි පාර්ශවයක් ඉන්නවා කියලා මට පේනවා. ඒ කෙනා ආදරයට සම්බන්ධ කෙනෙක් කියලාත් මට පේනවා. ඉතින් ඔයාගේ පර්සන් මේ තර්ඩ් පාර්ටි එක නිසා දැඩි මානසික පීඩනයක ඉන්නවා කියලාත් මට පේනවා මේ ටෙරොට් කාඩ් එනර්ජි එකෙන්. ඒ වගේම මේ පුද්ගලයා ඔයාව අතහැරලා තර්ඩ් පාර්ටි එක සිලෙක්ට් කරගත්ත කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධය නිසා ඔයාගේ පර්සන් දැඩි කනස්සල්ලෙන් ඉන්නේ මේ වෙලාවේදී. ඔයාගේ පර්සන් මොනවා වුණත් මේ තුන්වෙනි පාර්ශවයත් එක්ක තියෙන සම්බන්ධය ඇදගෙන යන්න, දිගටම කන්ටිනියු කරන්න බලනවා කියලා මට පේනවා. සමහර පයිල් නම්බර් 1 තෝරගත්ත අයගේ පර්සන් මේ තුන්වෙනි පාර්ශවයේ එක්ක දැඩිව ලිහා ගන්න බැරි බැඳීමක ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඒ දෙන්න අතර සමහර විට කායික සම්බන්ධතාවයක් ඇති. එහෙමත් නැත්නම් මෙයා ලීගලි තර්ඩ් පාර්ටි සිචුවේෂන් එක, ඒ කියන්නේ තර්ඩ් පාර්ටි එකට අදාළ පුද්ගලයාව කසාද බැඳලා ඇති. ඔයාගේ පර්සන් මේ වෙලාවේදී ටිකක් කපටි කමින් උපක්‍රමශීලීව තර්ඩ් පාර්ටි එක්ක තියෙන හැම සම්බන්ධයක්ම එයාගේ වාසියට ගන්න හදන උත්සාහයකුත් මට පේනවා මෙතනදී. සමහර අයගේ පර්සන්ට මේ තර්ඩ් පාර්ටි කෙනත් එක්ක හදපු දරුවොත් ඇති. මොකද මෙතන කිඩ්ස් ඉන්වෝල්ව්මන්ට් එකක් මට පේනවා. ඉතින් මේක හැමෝටම නෙවෙයි. මේ පයිල් නම්බර් 1 තෝරගත්ත අයගේ සමහර අයගේ පර්සන්ලට දරුවෝ ඇති. ඉතින් ඔයාගේ පර්සන්ට මේ තර්ඩ් පාර්ටි කෙනත් එක්ක කොච්චර ගැටුම් තිබ්බත් ඒ සම්බන්ධය ඉවසීමෙන් ඉදිරියට ගෙනියන්න හදන උත්සාහයක් මට පේනවා මේ ටෙරොට් කාඩ් එනර්ජි එකෙන්. ඒකට හේතුව මේ තර්ඩ් පාර්ටි කෙනාගේ තියෙනා වූ මූල්‍යමය හැකියාව වෙන්න පුළුවන්. ඒ වගේම මෙතන කිඩ්ස් ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙන හින්දා ඒකත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ අදාළ පර්සන් ස්ටේටස් මේන්ටේන් කරන්න හදන කෙනෙකුත් වෙන්න ඇති. ඉතින් මේ දේවල් නිසා මෙයා මේ සම්බන්ධය දිගටම ඇදගෙන යන්න උත්සාහයක් තමයි මට පේන්න තියෙන්නේ. කොහොම වුණත් පයිල් නම්බර් 1 තෝරගත්ත අයගෙන් ඔයාගේ පර්සන් ඔයා ගැන රහසින් හොයන ගමන් ඉන්නවා කියලාත් මට පේනවා. ඉතින් පයිල් නම්බර් 1 මෙයාගෙන් නම් ඔයා ටිකක් පරිස්සමින් ඉන්න ඕනේ. මොකද මෙයාගේ හැම දෙයක්ම, ඒ කියන්නේ මෙයාගේ ජීවිතේ තියෙන හැම දෙයක්ම මෙයා එයාගේ වාසියට හරව ගන්න හදන කෙනෙක්. ඉතින් පයිල් නම්බර් 1 මේ තමයි ඔයාගේ ටෙරොට් කාඩ් රීඩින් එක. හෙලෝ මගේ ආදරණීය පයිල් නම්බර් 2 තෝරගත්ත යාළුවනේ. ඉතින් අපි බලමු ඔයාගේ තර්ඩ් පාර්ටි සිචුවේෂන් එකේ මොනවද දැන් වෙමින් පවතින්නේ කියලා. ඉතින් පයිල් නම්බර් 2 ඔයාගේ පර්සන් හා තර්ඩ් පාර්ටි අතර ආකර්ෂණයක් මේ වෙලාවේදී ගොඩනැගෙමින් තියෙනවා කියලා මට පේනවා. ඒ දෙන අලුතෙන් දෙයක් පටන් ගන්න යන උත්සාහයක් මට පේනවා. ඒ කියන්නේ ඒක අලුත් බිස්නස් එකක් වෙන්න පුළුවන්. දෙන්න එකතු වෙලා රට යන්න හදනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර විට මේක এডুকেෂනල් ඇචීව්මන්ට් එකක් එයාලා දෙන්න ගන්න හදන try එකකුත් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ පර්සන්ට ඉදිරිය හොඳට ගත කරන්න ලොකු උවමනාවක් තියෙනවා. හා එයා ඒක ගැන මැනිෆෙස්ට් කරනවා කියලාත් මට පේනවා. මෙයාට දියුණු වෙන ලොකු උවමනාවක් තියෙනවා. දේවල් ලබා ගන්න ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් පයිල් නම්බර් 2 තෝරගත්ත සමහර අයගේ පර්සන්ට හොඳ මූල්‍ය ශක්තියක් ඇති. එහෙමත් නැත්නම් එයා මහන්සි වෙලා හම්බ කරන උත්සාහවන්ත කෙනෙක් වෙන්නත් පුළුවන්. මෙයා වගකීමක් අරගෙන යුතුයකම් ඉෂ්ට කරන්න පුළුවන් විදිහේ කෙනෙක් වෙන්නත් පුළුවන්. මෙතන ජස්ටිස් කාඩ් එක සිලෙක්ට් වෙලා තියෙනවා. මෙතන ඔයාලගෙන් සමහර අයගේ රිලේෂන්ෂිප් එක නතර වීමට හේතුව ඔයාගේ පර්සන්ගේ වරදක් නම් එයාගේ වැරදි වලට හා තීරණ වලට එයා දඬුවම් විඳිනවා කියලා මට පේනවා.
ඔයාගේ වරදක් නිසා මේ රිලේෂන්ෂිප් එක එන්ඩ් වුණා නම් එයාගේ ජීවිතයේ තිබ්බ දුෂ්කර කාලය අවසන් වෙලා එයාගේ ජීවිතය සාර්ථක වෙන්න පාර එයාට ටික ටික හැදෙමින් පවතිනවා කියලා මට පේනවා මේ ටෙරොට් කාඩ් එනර්ජි එකෙන්. ඒ වගේම එයා වගකීම් අරගෙන එයාගේ ජීවිතයේ අඩුපාඩු හදාගෙන තර්ඩ් පාර්ටි කෙනත් එක්ක උත්සාහයෙන් අලුත් ජීවිතයක් පටන් ගන්න දරන උත්සාහයක් මට පේනවා මෙතනදී. ඉතින් මේ උත්සාහය ගොඩක් දුරට සාර්ථක වෙන්න පුළුවන් කියලා මට මේ ටෙරොට් කාඩ් එනර්ජි එකෙන් පෙන්වනවා. ඉතින් ෆයිල් නම්බර් 2 මේ තමයි ඔයාගේ ටෙරොට් කාඩ් රීඩින් එක.